දැන්ටත් ඒ ඉගෙන ගන්න උවමනාවක් නැත්නම් ඉතින් ආයෙ ඊට උනන්දුවක් ගන්න බෑ ඔයාලට. ඒ කියන්නේ විභාග කියන තියෙන්නේ දෙතුන් පාර 10 පාර විතර කරගෙන යන්නම නෙමෙයි. හරිද? සමහරවල් අවුරුද්දක් දෙක කලින් කරනවා. සමහර අය තියෙන එකත් කරගන්න. හරිද? මේ ඔයගලන්ට ඒ කතාව මම කරන්න දුන්නා. මම මේ අපි මේ සෙන්සර්ද ගම්පහ රිසර්ච් ගත්ත ළමයි කතා කරන්නේ 27 පන්ති වල තිබ්බේ. එතන 27 26 දෙක නොගියකට ඉරිද කතා කරන. එතන ළමයි කියනවා එයාට ෆෝන් එකක් හම්බුනේ 9 වසරේදලු. එයා මේ ඒක විසාරාචික 9 වසරේදී හම්බුනේ. එයා ඒකෙන් ඉන්ටර්නෙට් තියෙන ෆෝන් එකක් හම්බුනේ 9 වසරේ. මම ඒකෙන් ඉගෙන ගත්තා මේ IT කරපු ළමයි කෙනෙක්. ඉගෙන ගන්න බැරි වෙලා IT කරා නෙමේ. එයා ඊට පස්සේ ලුයි IT වලට ගොඩක් ආසුනේ. මම O level ඉවරලා ඉන්නවනේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් දෙක තුනක් ඉගෙන ගත්තා කියලා. අපේ අය එහෙම නෙමෙයි කරන්නේ. හරිද? දෙපාන්දර මැසේජ් ගානවා වෙන ඒවා කරනවා. උදේ පාන්දර මේ ගානක් දාලා තියෙන. හරිද? මං හිතන්නේ වෙන ලොකු දේවල් උදේ බල ඉන්නවා කියලා. එහෙමත් ඉන්නවා දන්නේ නැහැ. හරිද? මං බලන්න ගියේ ළඟට ගිහලා දාඩිය දාලා තියෙනවා. දේවම් බලන්න ගියේ නැහැ. හරිද? ඒවා හරියට මම දන්නේ නැහැ. හරිද? මම කියන්නේ ඒ කියන්නේ ඉගෙන ගන්නව නෙමෙයි මේක කරන්නේ. හරිද? මැසේජ් ගගහ ඉන්නවා හරි කියන්නේ මේකේ සාමුලිය වෙනසනේ මෙන්ටැලිටි එක එළියෙම එළියනේ. හරිද? මෙන්ටැලිටි එක එළියෙම එළිය. හරිද? ඔය ශරීරයට හොඳ උසස් මනසක් බද්ධ කරන්න පුළුවන්කම තිබ්බනම් අන්න එහෙනම් ඔක අරගෙන දුවන්න තිබ්බා. ශරීරේ තිබ්බට වැඩක් නැහැ. මනස ගන්න බෑනේ. හරිද? අපරාධ ඉතින්. මොනා කරන්නේ? අපිට මොනවා ඔළුවෙන් හිටගෙන කිව්වත් එහෙම දැන් මෙතනින් හැට අපි එහෙම කී ඉන්නේ නැහැ. දැන් මෙතනින් හැට වා කරනවා නම් කරන්න නැත්නම් නිකන් ඉන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒ කාලේ පැන්න. හරි. මේ දක්වා කිව්වා ගිය සතියේත් කතා කරා. හැමදාම හිත හදාලා දැන් මේ ඕවා කියලා අන්තිමට මාස 3ක් තියලා දැන් ඒකක් ගන්නද කියලා හෙව්වොත් ඒවට හරි කැමැත්ත නැහැ. විභාගට මාසයක් තියලත් යන. එහෙම යථාර්ථයක් කියලා එකකුත් තියෙන මිනිස්සු සාමුලින්ම බොරුවින් ඉන්නත් බෑනේ. හරිද? ඒ එහෙම කළා හිතර වට ගන්න. එහෙම කළා විභාගයට මාසයක් විතර තියදී අර මොකක් හරි දැන් අපේ එකට වඩා ගොඩාක් කෙමිස්ට්‍රි වල වගේ වෙනවා. අන්තිම ළමයි වැඩ කරන්නේ අන්තිම කාලේ යනවා පන්ති හොයාගෙන එක එක විදිහේ පන්ති. හරි. දැන් තමයි තේරුනේ අනිත් එක පන්තියක්වත් තේරුන්නේ නැහැ. හරි. වැඩක් ඇති කතා නෙමෙයි ඉතින්. ඉතින් ඒ විශ්ව කවදා සාර්ථක වෙන්නෙත් නැහැ. හරිද? දැන්ටත් ඒ ඉගෙන ගන්න උවමනාවක් නැත්නම් ඉතින් ආයෙ ඊට උනන්දුවක් ගන්න බෑ ඔයාලට. ඒ කියන්නේ සමහර විභාගෙ ලියපු ළමයි. දැන් වැටිලා වා දන්නවනේ ඔයා මිනිස්සු අගය කරනවද නැද්ද කියලා. අනිත් මිනිස්සු පස්සේ ලියන ළමයි. ඒක වාටත් ඔහෙන් මෙහෙන් ඇහෙනවනේ කොහෙන් හරි 25 ලියන්න ඕනේ මිනිස්සුත් මගේ පන්තියේ තියෙන 25 ලියන්න ඕනේකම තිබිලා 24 ලියලා ඒ තුන ගත්ත මිනිස්සු ඉන්නවා. හරිද? ෆිසිකලි ඇවිල්ලා ලිව්වා කිව්වා මේ රොයල් එකේ ළමෙක් ඉන්නවා DS එකේ ළමෙක් ඉන්නවා දරුණා ළමෙක් ඉන්නවා. දරුණා ළමයාත් මට මැසේජ් එකක් දාලා තිබ්බා. ඒ තුන දිස්ත්‍රික් 30 ගණක් වගේ රැංක් එක. එදා නුගේගොඩ රිසර්ච් කියලා මම දැක්කේ නෑ. අපි නම් ටික කියන් යන්න කියන ඉස්කෝලේදී මහනුවර දරුණා විද්‍යාලය කියලා කොයි ළමයි දෙන්නෙක් හිටියා. දෙන්නෙන් එක්කෙනෙක් තමයි ඒක ළමයි. හරි. තමයි තුන් දෙනෙක් ඒ තුන ගත්තා. 26 ලියන්න ඕන එකම දීලා 24 ලියලා B3 ගත්ත ළමයෙකුත් ඉන්නවා. එතකොට මම හිතන්නේ මේ ඉන්න කාටවත් මේ අතාරින්න පුළුවන් තත්ත්වෙ ඉන්නවද කියලා. හරිද? ඒක හිතලා බලන්න ඒක අපිට බලපාන්නේ නැහැ. හරිද? මම හිතන්නේ එහෙම වෙන්න වෙයි කියලා. කතා කරන්න ගියොත් වෙලක් තියෙනද? ඉන්දියන් පාකිස්තාන දැන් අර්බුදයක් තියෙනවා. දිගටම කාශ්මීර අර්බුදය අපි දන්න ඉතිහාසයේ ඉඳන්ම ඉතිහාසයේ කියනවා නම් ඉන්දු කාශ්මීර අර්බුදේ අතීතේ ඉඳන් ආවා. එතකොට හදිසියවත් මේ වගේ රටකින් මොකක් හරි දෙයක් ඔයගොල්ලෝගෙන ලොකුවට හිතන් ඉන්නවනේ. හරි. අපි රට ගත්තත් හරි පුංචි රට, දුප්පත් රට. අපි අහලා තියෙන විදිහට අර කොටින්ගේ ප්‍රශ්නේ වෙන වෙලාවේ අවසාන හරියේදී ඉන්දියාව අපිට උදව් කරේ නැහැ. අපි අහලා තියෙන විදිහට. අහලා තියෙනවා දැන් දේශපාලන කියවීමක් තියෙනවා නම් අන්තිම වෙලාවේදී ඉන්දියාව උදව් කරේ නැහැ. ඒ වෙලේ පාකිස්තාන තමයි අපිට ගුවන් යානාදීට සපෝට් කරේ. අර අන්තිම හිර වෙලාවේදී ගන්න බැරිව ඉන්න වෙලාවේදී ගොඩක් රටවල් අපිට එපා කිව්වා. ඉන්දියාව මෙහෙම කරා. ඒ කරන වෙලාවේදී එහෙම ගත්තා. ඉන්දියාවත් අපි තරහ කරගෙන බෑ. එහෙම යන්න බෑ. භූදේශපාලනය තුල එහෙම යන්න බෑ. හරි. මේ චීනෙත් තියාගෙන ඉන්න ඕනේ ඉන්දියාවත් තියාගෙන ඉන්න අපි දුප්පත් පොඩ රට ඔයගොල්ලන්ගේ සමහර හෙනට ඉදිමිලා හිටියට එහෙම ඉදිමෙන්න පුළුවන් තරම් අපි කිසි අංශයකින් නැහැ. හරි. අපේ අපනාදාම කීයක්ද තියෙන්නේ? දන්නේ නැහැ කියන්නේ අනුර කුමාරයන් මම කියන්නේ කිව්වොත් හරිද? පොඩි ගාණක් තියෙන්නේ. හරිද? නෑ මොන හරි වුණාම හරි පරිස්සමෙන් මෙහෙම තියාගෙන හරි එක හරි ඒ දණ්ඩක යනවා වගේ හරි පරිස්සමෙන් තියාගෙන රටක. හරි. ඒ වගේ රටක අවුරුදු 19ක් 20ක් ගෙද්දිවත් තමන් ගැනවත් කීම දන්නේ නැති මිනිස්සු ඉන්නවා කියන ඉතින් හදන්න අමාරුයි. හරි. අනිත් මිනිස්සුන්ට බැන්නට ඒ වගේ රටක ඉඳන් දැන් ඔය උදේ පාන්දර ඇවිල්ලා ෆෝන් එක ඔබට මිනිස්සෙයි මේ කල්පනා කරන මගේ ඡන්දේ සමානයිනේ. ඔය කියන්නේ මේ කල්පනා කරලා ළමයාගේ ඡන්දේ අර ළමයාගේ ඡන්දේ සමානයි. දෙන්නටම තියෙන එකම වටිනාකමක් තියෙන ඡන්දය. හරි. ඩිසිෂන්ස් ගන්නකොට හරි. ඉතින් අවසානයේ මේ වෙලාව ඔයා මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න බේත් ගන්න ගියට වැඩක් නැහැ. ඒක ඒ වෛද්‍යවරයාගේ පැත්තේ, ඒ හොස්පිටල් එකේ පැත්තේ, ඒ කාර්ය මණ්ඩලයේ පැත්තෙන් ඔයා දායකත්වයක් දෙනවා. හරි. ඒ වෛද්‍යවරයා ජීවත් වෙන්න කාර්ය මණ්ඩලයේ හොස්පිටලේ පවත්වාගෙන යන්න
ඒ සහාය කාර්ය මණ්ඩලයට පඩි ගෙවන්න ඔයා මෙහෙයක් කරන මිසක් ඔයා වෙන වැඩක් කරන්නේ නැති. මේ අවුරුදු 19 20 දිවත් තමන්ගේ වකීම් තේරුම් ගන්න වෙනවා කියලා. විශේෂයෙන් රිසර්ච් ඇවිල්ලා පොඩි කාලයක් ඇද්දි. ඒතකොට දැනෙන්න ඕනේ. දැන් තමන් ඉන්නේ කොහෙද? තමන්ට තියෙන මට්ටම ඒ වෙනකොටත් හදන්න නැත්නම් එහෙම ඔයගොල්ලෝ යාළුවොත් ඇති. මම ඊට පස්සේ කියන්නේ නැහැ. ඔය ඉදිරියලා කිව්වට වෙලාව කරන් කියන්නේ නැහැ. කරන්නේ නැති එකාට හැල්ලේ කාට හැලෙන්න දෙන්න. හරිද? හදන්න බෑ සමහර අය. හදන්න තියෙන උමන ළමයා කරගෙන යන්න. හරිද? ඒ සමහර ළමයින්ට තමන්ව තක්සේරු කරගන්න බෑ. ඔයාට නෙමෙයි මම රිවිෂන් සමහර ළමයි ඉන්නවා තියරි ඔක්කොම තියෙනවා කියලා පේපර් ක්ලාස් විතරක් එනවා. හරිද? ඒක කමක් නැහැ. ඊ අවුරුද්දේ හොඳ ඒකක් නා. හරිද? අඩු ගානේ B එකක්වත් නා. සමහර ළමයින්ට කතා කරනකොට S එකක්. ඇහුවම ඔක්කොම සර් තියරි තියෙනවා කියලා. මිනිස්සුන්ට තමන් එස්ටිමේට් කරගන්න පුළුවන් වෙනවා. 100% තමන් එස්ටිමේට් කරගන්න කාටවත් බෑ. තමන්ට තමන්ගේ පොඩි තක්සේරුවක් තියෙනවා. සමහරගේ තක්සේරු සහමුලිය වෙන සමහරගේ පේපර් ක්ලාස් වල ලකුණු කොහොමද එවුවා මෙයා කියන්නේ මම අහන පේපර් ක්ලාස් වල ඇවරේජ් ලකුණු කොහොමද 50යි කියලා කියනවා මම සාමාන්‍ය 50 ගණන් කී පාරක් තිබ්බ එක පාරක් තිබ්බ කියලා පේපර්ස් 60 ගණන් ලියලා එක පේපර් එක ලකුණකින් මේක මැන්න හැකිද මේ සාමාන්‍ය මේක දැනගෙන ඉන්න මේ ඩේටා ඇනලිසිස් කෙනෙක් වෙන්න ඕනේ නැහැ මේ මේක දත්තේකින් හැමදාම තිබුණ දෙන්නේ 20 ගණන් ලේසි පේපර් එක එක පාරක් 50ක් තියෙනවා ඌ හැමතැනම කියන ලකුණු 50යි මට තිබුණේ කියලා ඕස්ටිමේට් මම ඔය ළමයි කතා කර සමහර ළමයි කියනවා මේ ඔයගොල්ලෝ අතරත් එහෙම ඉන්න පුළුවන් මං හිතන විදිහට කියන්නේ ඒකක් බලන් ඉතල 100 එකක් එන්න පුළුවන් ඒක හරි ඒක පේපර් එකක් කී දෙනෙක් බලනවද කම්බයින් මැස් පේපර් එක ගත්තොත් කම්බයින් මැස් කියන පේපර් එක ගත්තොත් ටීචර්ස්ලා දෙන්නේ බලනවා ඒ කියලා මැඩම් කෙනෙක් කියනවා මෙයා බලනවා එයා බලලා සම්පූර්ණ ලකුණු දානවා කීයද 69 ලකුණු මේ තව බී කියලා ගුරුවරයෙක් කියන සර් කෙනෙක් එයාත් බලනවා මේ පේපරේ සම්පූර්ණයෙන් බලලා එයාත් 69 ඊට පස්සේ මේ මොකද නැද ඕ ලෙවල් මැස් කරන සර් කෙනෙක් ඉන්නවා මම එදත් ඔක් කියන්නේදී මෙයා ඒ විෂය දන්නේ නැහැ මෙයා කරන වෙනම ලකුණු ටික එකතු කරනවා. ඒතකොට එක පේපර් එකක් සඳහා කී දෙනෙක් දායක වෙනවද? 3 දෙනෙක් දායක වෙනවා. ලියපු ඔයත් එක 4 දෙනෙක් දායක වෙනවා. සාමාන්‍යයෙන් හරියට පේපර් එකේ විෂය කම්බයින් මැස් බලන දෙන්නෙක් බලනවා වෙනම එක්කෙනෙකු ලකුණු එකතු කරනවා. මේ 3 දෙනෙක්ගේ අවුට් එකකින් තමයි එන්නේ. තව සිස්ටම් එකට එන්ටර් කරන මිනිස්සු එක්කන මිස් වෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. හරිද? එතකොට ඒකක් හිතන් හිට 100 එකක් ආව කියන එක හරි. ඒ තුනක් හිතන් හිටලා 103ක් ආව කියලා ළමයි ඉන්නවනේ. එතකොට එක පේපර් එකකට කී දෙනෙක් දායක වෙනවද? ලියපු යන 3 දෙනෙක් දායක වෙනවා. ඒක පේපර්ස් දැන් කෙමිස්ට්‍රි බලන ගුරුවරු ටිකම නෙමෙයිනේ මැස් බලන්නේ. මම කියන දේ නා. ෆිසික්ස් බලන එක්කෙනා නෙමෙයිනේ කෙමිස්ට්‍රි මැස් බලන. ඒතකොට මේකට ගුරුවරු කී දෙනෙක් දායක වෙනවද? අර සාමාන්‍ය 9 දෙනෙක් දායක වෙනවනේ. අර එකම ගණන් එකතු කරන සර් හිටියොත් එහෙම 7 දෙනෙක් දායක වෙනවා. ඔය 7 දෙනෙක් වෙන්නේ කියන්නේ එකතු වෙලා යනවා. හරි. හරි. එක විෂයක්. ඒකට ගුරුවරු දෙන්න ගා සබ්ජෙක්ට් වයිස් ගුරුවරු දෙන්නයි විෂයන් තුනට 6යි අර සර්ම නම් හවුනේ. එහෙම වෙන්නේ නැහැ. හරිද? ඒත් 7ක් බලනවා. නැත්නම් 9 දෙනේ මේකට දායක කරනවා. 9 දෙනයි ඊට අමතරව ඉන්නේ කවුද? පුංචි ඔයා ඉන්නවා. හරිද? ඒ 9යි පුංචි ඔයා ඉන්නවා. මේ ඉන්නේ. මේ ලස්සනට ඉන්නේ. හරිද? මේ ඉන්නේ ඔයා. ඒක සමහර අය හිතනවා මගේ තියෙන ඊට පස්සේ දෙයට එන්ටර් කරන මිනිස්සෙක් ඉන්නවා. එන්ටර් කරන මිනිස්සයා අතින් මිස් එකක් වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ ඒක. එහෙම නැත්තම් මේ 9 දෙනාගේම තීන්දුව වැරදිලා තමන් හරිද? මේ තේරුම් ගන්න ඕන පොඩි එස්ටිමේට් එකක් තියෙන්න ඕන. 9 දෙනාම වෙලා මෙයා හරිද? මේ කිව්වම හිතරිද නැති ඉතින් යථාර්ථය මෙහෙමනේ. ඔයා නිකන් මං කියන එක බැහැර කරලා මේ විභාගේ ලියපු නැති අයට මේක තේරෙනවා. මොකද එයාට අදාළ නැහැනේ. විභාගේ ලියපු සමහරට සර් ඒ තුනක් බලන් හිටියේ S තුනයි කියන. හරිද? ඒකක් බලන S එකක් එන්න පුළුවන්. අර ලකුණු බලද්දි මේගොල්ලන්ට මොකක් හරි වැරදිලා උනා කියන එහෙම වෙන්න පුළුවන්. මේ ඔක්කොම වරදිලා තමයි නෑ. මේ මෙයා හිතන විදිය වැරදි. හිතන්න දන්න. එයා හිතන විදියෙන් වැරදි. තමන් ගැන තියෙන ඕවර් එස්ටිමේට් අත්අක්සේරුවක් ගොඩක් තියෙන්නේ. ඉස්සර සාමාන්‍යයෙන් පොඩක් පොළොවට පය ගහලා ඉන්න පොළොවට පය ගහලා හිටියොත් අඩු ගානේ වැටුණොත් ඔරොත්තු දෙනවා. අමාරු ඔරොත්තු දෙන්නෙත් නෑ. හරිද? නිකන් හිතලා බලන්න උඩ ඉඳන් වැටෙනවා. මොකක් හරි අද ඔය ගුරුනෝ ඔය නවත්තා කියලා කියන්නේ. මම නම් තව ටිකක් කියනවා. හරිද? උඩ ඉඳන් වැටෙනවා. පව්විද මෙහෙම වැටලාම අත් කකුල් ගැලවිලා යන සමහර අය ප්‍රශ්න ඉතින් මානසික රෝගීන් ඉන්නේ. හරිද? පව් ඉතින්. ඇත්තටම පව් සමහරවල් hina වෙලා හිටියට යථාර්ථයේ මම හිතන්නේ මොකද මම විභාගේ ෆේල් වෙලා නෙමෙයි කියන්නේ. මම විභාගයක් ෆේල් වෙලා 10 12 පාරක් විභාගයක් ලියලා නෙමෙයි මම කියන්නේ. හරිද? අපි හැබැයි එහෙමයි දැකලා තියෙනවනේ. ඕනතරම් මිස් එකක් සමහර මිනිස්සු හඬා වැටෙන සමහර අය ප්‍රශ්න කරගන්න බලාපොරොත්තු වෙනවා. වාට එක තේරෙයි තව ටික දවසක් ගිහිල්ලා වා මොන හරි වෙලා අසාර්ථක මිනිස්සෙක් කියලා ඉද්දි වාගේ ඉස්කෝලේ දැන් උතන ටිකක් හරි පුළුවන් ළමයිනේ මේ සයන්ස් මැත්ස් කරන්න චුට්ටක් හරි ඔයගොල්ලොත් එක්ක මට එහෙම වෙලා නැහැ මම උපකල්පනය කරලා කියන්නේ ඕ ලෙවල් කාලේත් හරි අමාරුවෙන් ගණන් පාස් වෙලා ඒ ලෙවල් ආර්ට් කරනවා. හැබැයි මොනසේ ආර්ට් කරලා ඉවරලා ඊට පස්සේ එයා ලෝ යනවා. එයා ලෝ ෆැකල්ටි ගිහිල්ලා එයා ලෝ කෙනෙක් විදිහට මොකක් හරි තමන් වැඩ කරන ආයතනයක ලීගල් ඔෆිසර් විදිහට එනවා. ඔයා මේ කලින් ඕ ලෙවල් ඒ 7ක් 8ක් කියලා පම්පෝරික ඉඳලා දෙනවා. සීයාචිත් ඔයාගෙන පම්පෝරි ගහලා දෙන්න. අපේ දුවගේ දුව පුතාගේ පුතා හරිද? මාර දක්ෂය. හරිද? එයාට ඒ 9ක් ආවා, ඒ 8ක් ආවා. මේ පම්පෝරි ගහලා දෙන්නේ පරම්පරා ගණනාවකට ඔයගොල්ලෝ. හරිද?
ආපු ඕගොල්ලන් පරම්පරාවට ආපු එක මේ යට වෙන්නේ නැති. හරිද? ඒ හින්දා පම්පෝනි ගහන්න නැති. ගහලා ඉවරලා අවසානයේ අර ළමයා එයා ලීගල් ඔෆිසර්. ඔයා එතන නිකන් සේවකේ. අන්න යට සර් මැඩම් කියන කාලට මට තේරෙයි මේ කියන්නේ මොකද්ද කියලා. හරිද? ඒ දෙකක්. මම ලීගල් ඔෆිසර් කෙනෙක් ඉඳලත් නැහැ. තැනක වැඩ කරලත් නැහැ. මිනිහෙකුට සාමාන්‍ය තේරෙන්නේ බෑ මේක මවා ගන්න චිත්ත රූපේ. හරිද? ඒසා තාමත් වැඩ කරන්නේ නැත්නම් එකම අරමුණ මට විතරක් ගෙවලා යනවා. එකපාර චෙක් එකක් දුන්නා. ඩුඩුක් ගාලා චෙක් එක ලිව්වා. ලියන්න දැන් නැත්නම් කියන්න මම ලියන්න ඕනේ ඉතින් කියලා දෙන්න. හරිද? ඒක පාර චෙක් එකක් දීලා මට සල්ලි දීලා ඔයා ෆුල් ආදල්ලගේ ඕනේ නැහැ කොට ඉන්න. හරිද?